අද වීඩියෝෙන් කතා කරන්නේ මේ වෙනකොට ලෝකෙ රිලීස් වෙලා තියෙන හොඳම Apple Series 9 clone watch එක වෙන SK9 Pro Plus watch එක ගැන. මොකද මේ ස්මාර්ට් watch එකට AMOLED display එකක් තියෙනවා, 60 Hz refresh rate එකක් තියෙනවා, ඒ වගේම OLED display එකක් තියෙනවා සහ ChatGPT සහ තවත් AI features ගොඩක් මේ ස්මාර්ට් watch එක ඇතුළේ තියෙනවා සහ IP68 water resistant වගේම NFC පහසුකමක් තියෙනවා. ඉතින් ඒක නිසා අද වීඩියෝෙන් අපි බලමු මේ ChatGPT වගේ AI features මේ ස්මාර්ට් watch එකකින් ඇත්තටම වැඩ කරනවද, මේවා කොහොමද වැඩ කරන්නේ සහ මේ watch එක ගැන අනිත් හැමදේම අද අපි මේ වීඩියෝෙන් කතා කරමු. ඉතින් වීඩියෝ එකට යන්න කලින් Technology channel එක subscribe කරලා තියාගන්නත් අමතක කරන්න එපා. ඉතින් අපි මුලින්ම මේ box එක අරන් බලමු අපිට මොනවද box එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් අපිට මේ විදිහට ගොඩක්ම clean box එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ box එකේ මැද HK9 Pro Plus කියලා ගහලා තියෙනවා සහ multi functional smart watch කියලා ගහලා තියෙනවා සහ මේ side එකේ මම අර කලින් කිව්වා OpenAI new ChatGPT මේකට support කරනවා. ඒ වගේම තමයි මෙතනදී application market එකක් තියෙනවා, AI watch faces තියෙනවා. ඒ වගේම playback recording කියලා පාසුකමකුත් තියෙනවා. ඉතින් අපි බලමු මේ ඔක්කොම කොහොමද වැඩ කරන්නේ කියලා. ඉතින් watch එකේ side එකේ මේ විදිහට watch එකත් එක්ක හම්බ වෙන strap වල colors දෙක මේ විදිහට තියෙනවා සහ 45mm strap එක අපිට මේ smart watch එකට තියෙන්නේ. ඒ වගේ watch එකේ පිටිපස්සේ අපිට මේකේ තියෙන QR code වගේ දේවල් ටිකක් තියෙනවා. ඉතින් අපි දැන් මුලින්ම මේ box එක unbox කරගත්තට පස්සේ මේ watch එකත් එක්ක අපිට හම්බ වෙන paperworks බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ paperworks ටික මේ විදිහට premium විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි watch එකත් එක්ක හම්බ වෙන charge එක මේ විදිහට බලා ගන්න පුළුවන් සහ watch එකත් එක්ක හම්බ වෙන පාට දෙකකින් strap දෙකක් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊළඟට අපිට මේ විදිහට අපේ smart watch එක තියෙනවා. ඉතින් ඔන්න ඔය ටික තමයි අපිට මේ box එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි මේ watch එක ගැන තවත් කතා කරන්න කලින් අපි watch එකට මුලින්ම strap එකක් දාගෙන ඉමු. ඉතින් ඔයා මේ smart watch එකට මේ විදිහට strap එක දාද්දී ඔයා වෙන්න මෙතන press කරගෙන දාන්න ඕනේ. මොකද මේ strap එක watch එකට දැම්මට පස්සේ මේ strap එක ඔයාට නිකන් ගලවන්න බෑ. මෙන්න මෙතන press කරලා තමයි ඔයාට මේක ගලවන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක නිසා මේ strap එක ඔයා නිකන් ඇත්තට කොහොමවත් ගැලවෙන්නේ නැහැ. ඉතින් අපි දැන් මුලින්ම මේ watch එකේ build and design එක ගැන කතා කරමු. ඉතින් අපි මුලින්ම මේ smart watch එක අතර ගත්තට පස්සේ ගොඩක්ම premium විදිහට මේ smart watch එක නිර්මාණය කරලා තියෙනවා කියලා අතර feel වෙනවා. මොකද මේ watch එකේ වටේ අපිට සම්පූර්ණයෙන්ම curve කරලා තියෙනවා බලා ගන්න පුළුවන් වෙනවා මේ display එකත් එක්කම. watch එකේ වටේ මේ විදිහට aluminium වලින් වගේ තමයි නිර්මාණය කරලා තියෙන්නේ. හරි ඉතින් ඊළඟට අපි බලමු මේ watch එක වටේ තියෙන buttons මොනවද කියලා. ඉතින් watch එකේ දකුණු අත පැත්තේ මේ විදිහට scroll කරන button එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාලට මේ බටන් එක පාවිච්චි කරන්න පුළුවන් ස්ක්‍රෝල් කරන්න වගේම බෑක් බටන් එක විදිහටත් මෙන්න මේ බටන් එකම තමයි වැඩ කරන්නේ. පහළ මේ විදිහට මයික්‍රොෆෝන් එකක් තියෙනවා. ඊටත් පහළ මේ විදිහේ කන්ට්‍රෝල් පැනල් එකට යන්න පුළුවන් බටන් එකක් තියෙනවා. ඒකේ වම් අත පැත්තේ මේ විදිහට අපිට ස්පීකර් එක බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම පිටිපස්සේ මේ විදිහට heart rate sensor එක වගේම wireless charge කරන කොටසත් මේ watch එකේ පිටිපස්සෙම තමයි තියෙන්නේ. ඊළඟට watch එක ඇතුළට ගිහින් බැලුවොත් වමේ ඉඳන් දකුණට swipe කරාට පස්සේ මේ විදිහට split screen එක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙතනදී time එක date එක වගේම මෙතනදී weather එක සහ ඔයා recently use කරපු apps හතරක් මෙන්න මෙතනදී පෙන්නනවා. ඊළඟට වමේ ඉඳන් දකුණට swipe කරාට පස්සේ මේ විදිහට heart rate එක බලා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ අපි ආයෙත් swipe කරාට පස්සේ sleep tracker එක බලා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ ඒකත් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට music කියලා එකක් තියෙනවා. පහළ ඉඳන් උඩ ස්වයිප් කරාට පස්සේ මේ විදිහට විජෙට් පැනල් එක තියෙනවා. ඉතින් මෙතනදී ටයිම් එක වගේම මේ විදිහට අපිට විජෙට් කිහිපයක් බලා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ watch එක උඩින් ඉඳන් පාට ස්වයිප් කරාට පස්සේ මේකේ තියෙන notification පැනල් එක තියෙනවා. ඊළඟට මේ watch එකේ watch faces අපි කොහොමද වෙනස් කරගන්නේ? ඉතින් ඔයාලට පුළුවන් මේ watch face එකක් උඩින් පොඩ්ඩක් වෙලා උබන් හිටියට පස්සේ මේ විදිහට watch එකේ තියෙන watch faces හැම එකක්ම වගේ පෙන්නනවා. ඉතින් මේ watch faces මට ගොඩක්ම ස්පෝර්ටි බලා ගන්න පුළුවන් වෙනවා සහ මෙතන සමහරක් watch faces උඩින් ක්ලික් කරලා ඒවා night mode එකට දාන්න පුළුවන්. ඉතින් එතකොට ඒව රතු පාටින් තමයි පෙන්නන්නේ. ඒ වගේ තමයි තවත් මේ විදිහට animated watch faces කිහිපයක් තියෙනවා. ඊළඟට අන්තිමට මේකේ AI watch face එකක් තියෙනවා. ඉතින් අපි බලමු මේක ඉස්සරහට කොහොමද පාවිච්චි කරන්න කියලා. ඒ වගේම තමයි මේක display එක විදිහට තියෙන්නේ 60 Hz AMOLED display එකක්. ඒ වගේම තමයි මේකේ resolution එක වෙන්නේ 485ට 520 කියන resolution එක. ඉතින් මේ price range එකේ වෙන එක smart watch එකකවත් මෙන්න මේ තරම් quality display එකක් ඔයාට හොයාගන්න වෙන්නේ නැහැ. ඒ වගේම මේ watch එකට IP68 water and dust resistant පාසුකමක් තියෙනවා. නමුත් එහෙම තිබුණාට මම ඔයාට recommend කරන්නේ නැහැ swim කරන්න වගේ දේවල් කරන්න කියලා. මොකද watch එකට වතුර ගියොත් ඔයාට කිසිම තැනක warranty එකක් හම්බෙන්නේ නැති නිසා. කොහොම නමුත් සාමාන්‍ය වැස්සකට වගේ නම් මේ watch එක කිසිම අවුලක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් කොහොම වුණත් අපි මේ watch එකේ side එකේ තියෙන button එක එකපාරක් press කරාට පස්සේ මේ watch එකේ තියෙන control panel එකට යන්න පුළුවන් වෙනවා. ඉතින් අපිට මේකේ මුලින්ම බලා ගන්න පුළුවන් ඉන්නේ watch එක අපි මේ විදිහට බැඳගෙන අපි මේ විදිහට අත උඩට ගනිද්දි watch එකේ display එක on වෙන විදිහට හදාගන්න
ඒවගේ තමයි අපිට මෙතන Bluetooth වෙනස් කරන්න පුළුවන් සහ මෙතනදී බැටරි percentage එක බලාගන්නත් පුළුවන් වෙනවා සහ always on display එක on කරගන්න පුළුවන් මේ එහා පැත්තේ බටන් එක ක්ලික් කරලා. ඊට පස්සේ මේකේ තියෙන do not disturb mode එක තියෙනවා. ඊටත් එහා පැත්තේ මේකේ තියෙන QR code එක තියෙනවා. ඉතින් මේක QR code එක scan කරලා ඔයාලට Wavefit Pro කියන app එක ලේසියෙන් download කරගන්න පුළුවන්. ඉතින් ඊටත් පහළ ඔයාලට බලාගන්න පුළුවන් නම් මෙතන edit කියලා තියෙනවා. ඉතින් මේක ක්ලික් කරාට පස්සේ මේ watch එකේ ඔයාට අවශ්‍ය වෙන විදිහට මේ විදිහට widget ගොඩක් add කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙතනදී features ගොඩක් බලාගන්න පුළුවන් වෙනවා. හරි ඉතින් අපි දැන් බලමු කොහොමද මේ watch එක ඔයාගේ phone එකට connect කරගන්න කියලා. ඉතින් ඔයා මුලින්ම phone එකට Wavefit Pro app එක download කරගත්තට පස්සේ app එකේ උඩ මේ විදිහට dots කීපයක් බලාගන්න පුළුවන් වෙනවා. ඉතින් මේක ක්ලික් කරලා මේ send කියන එක ඔබන් දෙන්න. ඉතින් ඊට පස්සේ ඔයාගේ watch එකේ මම අර කලින් පෙන්නන control panel එකේ තිබුණු QR code එක ස්කෑන් කරන්න තියෙන වගේ ස්මාර්ට් ෆෝන් එකෙන්. ඉතින් ඊට පස්සේ මේ watch එක වගේ ෆෝන් එකට නිකම්ම කනෙක්ට් වෙනවා. හරි ඉතින් ඊළඟට ඔයාලට මේ ස්ක්‍රෝල් කරන බටන් එක එකපාරක් ක්ලික් කරලා මේකේ තියෙන home screen එකට යන්න පුළුවන් වෙනවා. ඉතින් මේ home screen එකේ අපිට ස්ටයිල්ස් කීපයක් බලගන්න පුළුවන් වෙනවා. ඉතින් මේව ඔයාලට වෙනස් කරන්න පුළුවන් වෙනවා මේ ස්ක්‍රෝල් කරන බටන් එක ඩබල් ප්‍රෙස් කරලා. හරි ඉතින් අපි මුලින්ම මෙතනදී apps වලදී බලගන්න පුළුවන් වෙනවා app market කියලා එකක්. ඉතින් මේ app market කියනකින් ඔයාලට අමතර apps කීපයක් මේ watch එකට download කරගන්න පුළුවන් වෙනවා ෆෝන් එකේ app එක use කරලා. ඉතින් මේ app එකේ අපි මේ විදිහට පොඩ්ඩක් පහළට ගියාට පස්සේ ඔයාලට බලගන්න පුළුවන් වෙනවා application market කියලා මේ app එකෙත් මෙහෙම එකක් තියෙනවා. ඉතින් මම දැන් මේක ක්ලික් කරාට පස්සේ ඔයාලට බලගන්න පුළුවන් වෙනවා මේ විදිහට තවත් apps කීපයක් තියෙනවා. ඉතින් මෙතනදී apps තුනක් සහ මේ විදිහට game market කියන එකෙන් අපිට games කීපයකුත් බලගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාලට මේ app එක watch එකට දාගන්න ඕන නම් ලේසියෙන්ම කරන්න තියෙන්නේ ඔයාලට අවශ්‍ය app එක උඩින් මෙන්න මේ විදිහට install කියන එක ක්ලික් කරන්න විතරයි තියෙන්නේ. ඒක ක්ලික් කරාට පස්සේ ඔයාලට බලගන්න පුළුවන් වෙනවා ඒ app එක ඉදිරියට download වෙනවා. ඉතින් app එක download වුණාට පස්සේ මේ watch එක ඔයාලට පහළටම ගියාට පස්සේ ඒ app එක මේ විදිහට බලගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාලට මෙන්න විදිහට apps කීපයක් මේකෙන් download කරගන්න පුළුවන්. ඊළඟට මෙතනදී AI watch face කියලා app එකක් තියෙනවා. ඉතින් මෙතනදී basically කරන්න පුළුවන් ඉන්නේ ඔයාලට AI වලින් image එකක් create කරගන්න watch face එකකට දාන්න. ඉතින් මේක කරන්න නම් ඔයාගේ phone එකේ මේ Wavefit Pro කියන app එක open කරලා තියෙන්න ඕනේ. ඊට පස්සේ මම මෙතනදී මේ use AI voice කියන එක උඩින් click කරලා මම මේ විදිහට මොකක් හරි මේකට කියනවා. දැන් ඒක මේ විදිහට කියලා ඉවරනට පස්සේ කරන්න තියෙන්නේ click to end recording කියන එක click කරන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට බලගන්න පුළුවන් නම් මේ විදිහට ඔයා කියපු එක මෙයා type කරනවා. ඉතින් මෙතනදී ඔයාලට මේක හරියද කියලා බලන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතනදී re-enter කියන එක click කරන්නත් පුළුවන්. ඊට පස්සේ අපි මෙන්න මෙතනදී මේ generate කියන එක click කරාට පස්සේ ඔයාලට බලගන්න පුළුවන් වෙනවා මේ watch එකෙන් ඒක generate කරනවා. ඉතින් ඇත්තටම ඒක watch එකෙන් නෙමෙයි generate කරන්නේ මේ phone එකෙන් generate කරලා ඒක මේ watch එකට යවන එක තමයි සිද්ධ වෙන්නේ. හරි දැන් ඔයාලට මේ watch face එක generate වුණාට පස්සේ මේ විදිහට තමයි watch එකේදී බලන්න පුළුවන්. ඉතින් මෙතන watch එකෙන් ඒ generate වුණු ෆොටෝ එකේ ඔයාලට sample එකක් මේ විදිහට පෙන්නනවා. ඉතින් මේක ඔයාලට හොඳයි නම් මෙතනදී watch face කියන එක click කරන්න ඕනේ. ඉතින් ඊට පස්සේ watch face එකක් විදිහට අපි දැන් මේ generate කරපු AI image එක add වෙනවා. ඉතින් මෙතන මේ AI watch faces වල full settings එක ඔයාලට මෙතනදී access කරන්න බෑ. ඒ කිව්වේ ඔයා මේ app watch එකේ app එකට ගිහින් මේ පහළට පොඩ්ඩක් ගිහින් බැලුවොත් ඔයාලට බලගන්න පුළුවන් dial plate කියලා එකක්. ඉතින් ඒකට ගියාට පස්සේ ඔයාලට බලගන්න පුළුවන් වෙනවා මේ විදිහට ඔයා දැන් history එකේ create කරේ මොනවද කියලා සහ මෙතනදී ඔයාට create වෙන්න ඕන style එක මෙතන select කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි දැන් අපි මෙතනදී මේ watch එකේ watch faces කොහොමද add කරන්න කියලා අපි බැලුවොත් මෙතනදී අපි මේ app එකකින් මේ විදිහට බලගන්න පුළුවන් වෙනවා dials කියලා එකක්. ඉතින් මෙතනදී all dials කියන එකට ගියාට පස්සේ මෙතන තියෙන හැම watch face එකක්ම ඔයාට සල්ලි ගෙවලා තමයි ගන්න සිද්ධ වෙන්නේ. ඉතින් මම නම් හිතන්නේ නැහැ කවුරුත් සල්ලි ගෙවලා මේ watch එකට watch face එකක් ගන්නයි කියලා. කොහොම නමුත් මේක කොච්චර පහළට කරත් ඔයාලට බලගන්න පුළුවන් වෙන්නේ හැම face එකක්ම සල්ලි ගෙවලා ගන්න. ඊළඟට මෙතනදී customize කියලා එකක් තියෙනවා. ඉතින් මෙතනදී album dial කියලා එකක් තියෙනවා. ඉතින් මෙතනදී ඔයාගේ phone එකේ තියෙන photo එකක් මේකට add කරන්න පුළුවන්. ඔයාගේ photo එකක් මේ watch එකට දාගන්න පුළුවන්. ඊළඟට අපිට මෙතනදී local music කියලා එකක් තියෙනවා. ඉතින් මේක click කරාට පස්සේ මේ watch එක ඇතුළේම ඔයාට songs දාලා තියන්න පුළුවන්. ඉතින් ඔයාට මේ විදිහට බලගන්න පුළුවන් වෙනවා මේ watch එකේ දැන් තියෙන සින්දු මොනවද කියලා. ඒ වගේම තමයි ඔයාට මේ scroll කරන බටන් එක ක්ලික් කරලා මේකේ තියෙන sound අඩු වැඩි කරගන්නත් පුළුවන්. ඉතින් මේ watch එකට මේ විදිහට songs download කරලා තියන්න මේකට අපිට storage එකක් බෑ. ඉතින් ඒක නිසා මේ watch එකට 2GB ROM එකක් 2GB storage එකකුත් තියෙනවා. ඒ වගේම තමයි ඔයාට ඔයාගේ phone එකකින් මේ watch එකට songs send කරගන්නත් පුළුවන්. ඉතින් ඒක කරන්න ඔයාට මේ app එකේ පොඩ්ඩක් පහළට ගියාට පස්සේ මේ විදිහට local music කියලා එකක් බලගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙතනදී add local music on your phone කියන එක ක්ලික් කරලා පස්සේ ඔයාගේ phone එකේ තියෙන ඕන music එක මේ watch එකට send කරගන්න පුළුවන්. ඉතින් ඊට පහළ මේ විදිහට voice memo කියන එකක් තියෙනවා. ඉතින් මේක ක්ලික් කරාට පස්සේ
වාට මේ වොච් එකින්ම වොයිස් රෙකෝඩ් කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි ඔයා මේක මේ විදිහට සේව් කරාට පස්සේ ඔයා රෙකෝඩ් කරපු දේවල් මේ වොච් එක හරහාම අහන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ දැන් අපි බලාගෙන ඉන්න දේ තමයි මේ ChatGPT කියන එක. ඉතින් අපි දැන් මේක මේ විදිහට ක්ලික් කරාට පස්සේ ඔයාට බලාගන්න පුළුවන් වෙනවා ස්මාර්ට් Q&A සහ මෙතනදී ඉන්ටෙලිජන්ට් ක්‍රියේෂන් කියලා. එතනදී ඔයාගේ ෆෝන් එකේ ඇප් එක ඕන් එකේ තියෙන්න ඕනේ නැහැ. මේ වොච් එක ෆෝන් එකට කනෙක්ට් කරලා තිබ්බම ඇති. ඉතින් දැන් මම මුලින්ම මෙතනදී ස්මාර්ට් Q&A කියන එක ගියාට පස්සේ ඔයාට ඕනම දෙයක් කියලා ඒකට අවශ්‍ය ආන්සර් එක මේකෙන් ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයා කියලා දුන්නාට පස්සේ මෙතන මේ ෆිනිෂ් කියන එක ක්ලික් කරන්න තියෙන්නේ. ඉතින් මෙතනදී ඇත්තටම වෙන්නේ මේ වොච් එක හරහා මේක ජෙනරේට් වෙනව නෙමෙයි. මේ ෆෝන් එකේ තියෙන ඇප් එක හරහා ඉන්ටර්නෙට් එකෙන් data අරන් තමයි මේ වොච් එකට send කරන්නේ. ඒ වගේ තමයි මෙතනදී අපිට ඉන්ටෙලිජන්ට් ක්‍රියේෂන් කියලා එකකුත් තියෙනවා. ඉතින් දැන් මම මේ විදිහට කීපයක් ඇතුළට ගිහින් ඔයාලට පෙන්නන්න කොහොමද මේවා වැඩ කරන්නේ කියලා. ඉතින් මම මේ විදිහට හෙල්ත් Q&A කියන එක ඇතුළට ගියාට පස්සේ පොඩි සාම්පල් එකක් පෙන්නනවා. ඉතින් ඔයාලට මෙතන කැමති දෙයක් කියලා ආන්සර් එක ගන්න පුළුවන්. ඊළඟට TikTok ස්ක්‍රිප්ට් කියන ගියාට පස්සේ ඔයාලට TikTok වීඩියෝ එකකට ස්ක්‍රිප්ට් එකක් ක්‍රියේට් කරගන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයාලට මොන වගේ ස්ක්‍රිප්ට් එකක්ද ජෙනරේට් වෙන්න ඕනේ කියලා මෙතනදී ඔයාලට කැමති එකක් ක්ලික් කරන්න පුළුවන් සහ වීඩියෝ ඩියුරේෂන් එකත් ඔයාලට මෙතනදී සිලෙක්ට් කරන්න පුළුවන්. ඉතින් ඔයා මේ හැම එකම සිලෙක්ට් කරාට පස්සේ ටයිටල් එකක් කියලා ස්ක්‍රිප්ට් එකක් ජෙනරේට් කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේ තමයි මෙතනදී අපි healthy eating කියන එකට ගියොත් මේ විදිහට අපිට තවත් කොටස් කීපයක් තියෙනවා. fat loss, muscle gain, මේ වගේම home cook වගේ. ඉතින් මෙතනදී ඔයාලට කැමති එක සිලෙක්ට් කරලා ඔයාලට අවශ්‍ය දේවල් ජෙනරේට් කරගන්න පුළුවන් සහ මේ හැම එකකම මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. ඉතින් ඔන්න ඔය ටික තමයි අතන මේ ChatGPT වල බලාගන්න පුළුවන් වෙන්නේ. මෙතන බේසික් ලෝඩ් කරන්න පුළුවන් වෙන්නේ. ඔයා මොකක් හරි කිව්වට පස්සේ මේ ChatGPT වලින් ආන්සර් එකක් දෙන එක තමයි මෙතනදී වෙන්නේ. ඉතින් ඊළඟට අපිට මෙතනදී heart rate, blood pressure, blood oxygen වගේ කීපයක් තියෙනවා වෙන්නේ මේ සෙන්සර් එකෙන් වැඩ කරන. ඉතින් මේ සෙන්සර් එක 100%ක්ම ඇකියුරේට් නෑ. නමුත් අපි මේ විදිහට heart rate බලන එකට ගියාට පස්සේ ඔයා මේ watch එක බැඳගෙන නැත්නම් ඔයාලට මේ විදිහට මැසේජ් එකක් එනවා watch එක බැඳගන්න කියලා. ඉතින් අන්න ඒක නිසා යම්තාක් දුරකට ඇකියුරන්සි එකක් තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් ඊළඟට මේ විදිහට ස්පෝර්ට් කියලා එකක් තියෙනවා. ඉතින් මෙතනදී ගොඩක්ම හොඳ ඇනිමේෂන්ස් එක ඔයාලට මේ විදිහට බලගන්න පුළුවන් වෙන කැටගරිස් වලට වෙන් කරලා තියෙනවා. ඉතින් ඔයාලට මේ හැම එකක්ම ක්ලික් කරලා පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මෙතන ස්පෝර්ට් මෝඩ් ගණනාවක් බලගන්න පුළුවන් වෙනවා. ඊළඟට මෙතන මේ ඇක්ටිවිටි රෙකෝඩ් කියන එකට ගියාට පස්සේ ඔයාලට ගොඩක්ම ලස්සන ඇනිමේෂන් කීපයක් බලගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙතනදී මේක පාර්ට් 5 කරාට පස්සේ ගොඩක් ඉන්ටෙල් මේවා ගැන කියනවා. ඉතින් ඊළඟට අපිට මෙතනදී කැලෙන්ඩර් කියලා එකක් තියෙනවා. ඉතින් මෙතන කැලෙන්ඩර් එකත් ඔයාලට නෝමල් විදිහට යූස් කරන්න පුළුවන්. ඊළඟට අපි දැන් මෙතන settings වලට ගියාට පස්සේ brightness level එකේම control කරන්න පුළුවන්. ඉතින් මෙතනදී ගොඩක්ම හොඳ මට්ටමේ brightness level එකක් මට මේ watch එකේදී බලා ගන්න පුළුවන් වුණා. ඒ වගේම මෙතනදී තවත් settings ගොඩක් තියෙනවා. ඉතින් ඒවා ඔක්කොම ඔයාලට try කරලා බලන්න පුළුවන්. මෙතනදී විශේෂ දෙයක් තමයි මෙන්න මේ watch එකට අපිට කැමති password එකක් දාන්න පුළුවන්. ඉතින් මේ password එකෙන් click කරාට පස්සේ ඔයාලට password එක මේකට add කරගන්න පුළුවන් වෙනවා. ඊළඟට මෙතනදී smart island කියලා feature එකක් තියෙනවා. ඉතින් මෙතනදී අතම basically වෙන්නේ Apple එක dynamic island එක මේ ස්මාර්ට් වොච් එක උඩිනොත් අපිට බලාගන්න පුළුවන් වුණ එක. ඉතින් මේක ඇපිය වෙනවා මේ වොච් එක charge කරද්දී වගේ මේ උඩින් මේ dynamic island එක පෙන්නනවා. ඉතින් ඕඩිය තමයි විශේෂ settings වල තියෙන්නේ. ඉතින් අපි දැන් පොඩ්ඩක් පහළට තවත් ගියාට පස්සේ ඔයාලට මෙතන games තුනක් බලාගන්න පුළුවන් වෙනවා. ඊළඟට අපිට මෙතනදී කැල්කියුලේටර් එකක් බලාගන්න පුළුවන්. ඊළඟට මෙතනදී සයිලන්ස් එකක් තියෙනවා. ඉතින් මේ ක්ලික් කරලා පස්සේ ටිකක් ලොකු සද්දයක් මේ වොච් එකෙන් එනවා. ඒ වගේම තමයි මෙතනදී මේ වොච් එකේ ඉන්බිල්ට් ඇවිල්ලා තියෙන කම්පාස් සෙන්සර් එකත් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට තවත් මේ වොච් එකේ තියෙන වැදගත් ෆීචර්ස් දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි බිස්නස් කාඩ් හෝල්ඩර් කියන එක. ඉතින් මේකට ගියාට පස්සේ ඔයා පාවිච්චි කරන සෝෂල් මීඩියා වල QR codes මේ විදිහට ඇඩ් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් දැන් මෙතනදී කවුරු හරි වගේ සෝෂල් මීඩියා එකේ නම ඉල්ලුවොත් ඔයාලට පුළුවන් මේ වොච් එකේ මේකට ගිහින් මෙන්න මේ QR code එක මේ විදිහට පෙන්නන්න. ඉතින් එතකොට එයාට ඒක ස්කෑන් කරලා වගේ සෝෂල් මීඩියා එකට යන්න පුළුවන් වෙනවා. ඊළඟට මෙතනදී wallet කියලා එකක් බලාගන්න පුළුවන් වෙනවා. ඒ කිව්වේ ඔයාගේ ක්‍රෙඩිට් ඩෙබිට් කාඩ් මෙන්න මේ වොච් එකට ඇඩ් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙතන NFC හරහා තමයි වෙන්නේ. ඉතින් මේක කරන්න නම් අපිට ඇප් එකට යන්න සිද්ධ වෙනවා. ඉතින් ඇප් එකේ අපි පොඩ්ඩක් පහට ගියාට පස්සේ මේ විදිහට කාඩ් පැක් කියලා එකක් තියෙනවා. ඉතින් මේක ක්ලික් කරාට පස්සේ ඔයාලට මේ ධනවර්තන ක්ලික් කරලා simulate door card වගේම enter bank analog card කියලා තියෙනවා. ඉතින් මෙතන simulate door card කියන දොරක් වගේ ආරිද්දියේ දොරේ තියෙන කාඩ් එක මේ වොච් එකට ඇඩ් කරගන්න පුළුවන්. ඇඩ් කරගත්තට පස්සේ ඔයාලට ඒ කාඩ් එක ඕන වෙන්නේ නැහැ. ඔය වොච් එක දොරට ලං කරන්න විතරයි තියෙන්නේ. ඒ වගේ තමයි බැංක් කාඩ් එකත් මේ විදිහමයි. බැංක් කාඩ් එක ඇඩ් කරගත්තට පස්සේ ඔයාලට බැංක් කාඩ් එක අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලට මේ වොච් එක මේ විදිහට ටැප් කරලා පේ කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ඇප් එකකින් මෙතන wallet කියලා එකක් තියෙනවා. ඉතින් මෙතන වගේ PayPal, Alipay සහ WeChat Pay ඇඩ් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඇත්තටම මෙන්න මේ වගේ features නම් මේ price range එකේ තියෙන කිසිම ස්මාර්ට් වොච් එකක නැහැ. ඉතින් ඊළඟට අන්තිමට අපිට මේ වොච් එකේ මේ විදිහට calls ගන්නත් පුළුවන්. ඉතින් මෙතන ඔයාලට නම් එක ඩයල් කරලා මේ විදිහට call එකක් ගන්නත් පුළුවන්. ඉතින් ඔන්න ඔය ටික තමයි අපිට මේ ස්මාර්ට් වොච් එක ගැන කතා කරන්න තියෙන්නේ.
ඉතින් ඇතන වීඩියෝ ටිකක් දික්කුණාද වන්ද මොකද මේ ඒ තරම්ම මේ වොච් එක ෆීචර්ස් ගොඩක් තියෙනවා. ඉතින් අපි තවත් ඉඩි ඉක්මනටම හම්බ වෙනකන් channel එක subscribe කරලා තියාගන්න.